එදිරිල්ලේ රාළ පෘතුගීසීන්ට පක්ෂපාතී සිංහල සේනාවත් සමග සටන් කරපු දෙවොල් කන්ද ප්‍රදේශයේ තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ අපි ඔබට පෙර සඳහන් කරා වගේ ගල් ගුහාවේ ගල් ලෙනක් තමයි මෙතන තියෙන්නේ. අඩි 30ක් විතර දිගක් තියෙනවා මේ ස්ථානය. මීට උඩින් තියෙන විශාල ගල් පර්වතයේ ඉඳලා බලද්දී කළුගඟ මනාව පේනවා. මනාව දිස් වෙන ස්ථානයක්. ඒ කියන්නේ කළුගඟ ප්‍රවාහන කටයුතු වලට භාවිතා කරා නම් සැපවීම මාර්ගයක් හැටියට යුද මර්මස්ථානයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ ස්ථානයක්. ඒ වගේම තමයි වර්තමානයේ එහෙම තත්ත්වයක් නැහැනේ. ඒ කියන්නේ යටත් විවිධ සටනක් නැහැනේ. ඉතින් ඒක නිසා වර්තමානයේ මේ ස්ථානය සංචාරක කර්මාන්තයට යොදා ගන්න පුළුවන් ස්ථානයක්. උඩ කැම්පින් සයිට් එකක්, විව් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ලස්සන භූමි දර්ශන තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා කළුතර දිස්ත්‍රික්කයේ සංචාරයේ ස්ථාන සොයන අයට කළුගඟ ඉස්සරහෙන් පේනවා. කළුගඟේ සංචාරයක් කරන්න පුළුවන් නම් හොඳ බෝට්ටු සේවාවක් යොදාගෙන මේ ස්ථානයටත් නරඹන්න. මේක ඓතිහාසික වශයෙන් අපිට වැදගත් ස්ථානයක්. ඒ කියන්නේ එදිරිල්ලේ රාළ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු අවසාන සටන පැවතිච්ච ස්ථානය තමයි තමන් නිවැරදි ස්ථාවරයක ඉඳලා ආක්‍රමණිකයාට එරෙහිව සටන් කළා. ඒ කියන්නේ වරදාන වරප්‍රසාද පසකින් තියලා ස්වදේශික ජනයාගේ දුක් දෝමනස්යන් වලට එරෙහිව අසවේදු කියන පෘතුගීසි සේනාංකයේ ජෙනරාල්වරයාගේ තුච්ච නිහීන ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව නැවතත් ස්වදේශිකයාගේ පැත්ත අරගෙන සටන් කරලා ඒ සටන පරාජයෙන් කරවල වුණා. නමුත් ඔහු වීරයෙක් හැටියට දිවිදුන්න ස්ථානයේ තමයි මේ බණ්ඩාරගම උඩුවර දෙවොල් කන්ද ස්ථානය. ඉතින් අපි මෙතන අනුස්මරණය කරන්නේ ආදරයෙන් සහ ගෞරවයෙන්. දෙවොල් කන්දට උඩට නැග්ගහම අපිට පේන තවත් සුන්දර ස්ථානයක් මේ කළුගඟ අඟුරුවාතොට නාර්තුපාන පාලම තමයි ඔබට මේ පේන්නේ. ඉතින් මනරම් සුන්දර දසුනක්. ඉතින් මේ තියෙන්නේ කුඹුරු යායවල්. ඉතින් ඔබට පේනවා මොනතරම් සුන්දරද. ඉතින් මේක බලකොටුවක් හැටියට පාවිච්චි කරන්න සුදුසු ස්ථානයක්. ඒ කියන්නේ කළුගඟ මායිමේ කළුගඟ පේන ස්ථානේ තමයි මේ තැන තියෙන්නේ. ඉතින් මෙතන බැලුම් ගලක්, ඒ කියන්නේ විව් පොයින්ට් එකක් තියෙනවා මෙතන. ඉතින් ඒ වගේම අර පැත්තෙන් දෙවොල් කන්දට තව යන්න ඕන උඩට මේ තියෙන්නේ ඒ ස්ථානය. මේ දෙවොල් කන්ද තව උඩට යන්න ඕන. ඉතින් ඔබත් මේ ස්ථානයට එන්න පරිසරයේ රස විඳින්න. මේකේ ඓතිහාසික කතා ප්‍රවෘත්ති අපි ඔබට ඊයේ පැවසුවා නේද? එදිරිල්ලේ රාළ සමග පෘතුගීසි සේනාව සටන් කරපු තැන මේ ස්ථානයේ පෘතුගීසි සේනාව තමයි බලකොටු ඉදි කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ප්‍රවේශ මාර්ගයක් හැටියට කළුගඟට ආසන්නයේ තමයි මේ බලකොටුව පිහිටලා තියෙන්නේ. ඉතින් වැදගත් ස්ථානයක්. ඉතින් අදටත් පාරිසරික සංචාරක කර්මාන්තයට බෙහෙවින් යොදා ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් වර්තමානයේ පාලක මණ්ඩලයට මේක ගැන අවධානය යොමු කරන්න කියලා අපි මතක් කර සිටිනවා. අද අපි ඉන්නේ රයිගම්පුර රාජධානියේ වර්තමානයේ අපි බණ්ඩාරගම කියලා හඳුන්වන ප්‍රදේශයේ උඩුවර කියන ග්‍රාමයේ තමයි ඉන්නේ. අපි මේ අද ඉන්නේ උඩුවර දෙවොල් කන්ද කියන කඳු ගැටේ තමයි අපි ඉන්නේ. එතකොට මේ දෙවොල් කන්ද විශේෂ වන්නේ ඇයි? ඒ පිළිබඳ තමයි අද අපේ කතාව. දෙවොල් කන්ද පෘතුගීසි පාලන සමයේ, ඒ කියන්නේ 1505 පෘතුගීසි ලංකාවට පැමිණෙනවා. පහතරට ප්‍රදේශ බොහොමයක් වාගේ පෘතුගීසීන් තම පාලන බලයට යටත් කරගන්නවා. ඉතින් මේ පාලන ප්‍රදේශවල නොඑක් අවස්ථාවල යුද්ධ, ගැටුම්, කලකෝලාහල කැරලි ඇති වුණා. ඉතින් අද අපි විශේෂයෙන්ම මේ උඩුවර දෙවොල් කන්ද ප්‍රදේශයට ආවේ එවැනි ඉතිහාසයේ නමක් සටහන් වෙච්ච වීරවරයෙක් ගැන කතා කරන්න. ඔහු නමින් දුමුංගු කොරයා. එතකොට දුමුංගු කොරයා උපදින්නේ ක්‍රිස්තු වර්ෂ 1566 නොවැම්බර් මාසේ 16 වෙනි දින කොළඹදී. එතකොට ජෙරමෝනියම් කොරයා කියන පියා තමයි ඔහුගේ පියා වෙන්නේ. එතකොට ජෙරමෝනියම් කොරයා කියන්නේ අපි කවුරුත් දන්නවා ලංකාවේ ලාබාලම රජ කෙනෙක් පත් වුණා දොන්ජුවන් ධර්මපාල. මේ දොන්ජුවන් ධර්මපාලගේ පෘතුගීසි පාලකයන්ගේ අනුග්‍රහයේ ආශිර්වාදයේ යටතේ
ඒ දොන්ජුවන් ධර්මපාල බලයට එනවා. එතකොට මේ දොන්ජුවන් ධර්මපාලගේ රාජ සභාවේ භාෂා පරිවර්තකයා හැටියට තෝල්කේ හැටියට කටයුතු කරේ මේ ජෙරමෝනියම් කොරයා. එතකොට ජෙරමෝනියම් කොරයාගේ එක පුතෙක් තමයි මේ දුමුංග කොරයා කියලා කියන්නේ. එතකොට දුමුංග කොරයා සීතාවක නොයෙක් ගැටුම් මර්ධනය කරන්න දේපල කොල්ල කන්න සටනට පෘතුගීසි සමග කටයුතු කරපු කෙනෙක්. එතකොට ඒ කටයුතු කරපු නිසාම ඔහුට පෘතුගීසින්ගේ අනුග්‍රහය තාන්නමාන වරප්‍රසාද තෑගිබෝග තනතුරු තානාන්තර බොහොමයක් ලැබුණා. එතකොට මේ කටයුතු කරගෙන ඉන්න අතරවාරයේ ඔහුට වික්‍රමසිංහ කියන තනතුරකුත් ලැබෙනවා. ඒ කියන්නේ සිංහල සේනා සංවිධානය කරන ප්‍රධාන පුද්ගලයා හැටියට ඒ සේනාංකවල ප්‍රධානියාට දෙන තනතුරක් හැටියට වික්‍රමසිංහ කියන තනතුරකුත් ඔහුට ලබලා දුන්නා කියලා ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් මේ දුමුංග කොරයාට එක වෙලාවකදී හිතෙවුලක් ඇති වෙනවා මේ පෘතුගීසි පාලකයන් සම්බන්ධයෙන්. ඒ තමයි අසවේදු කියන සෙනවියා ජෙනරාල්වලයා 1594 අවුරුද්දේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් දුමුංග කොරයාට අවුරුදු 28ක් විතර වෙනකොට මේ සෙනවියා ලංකාවට එනවා. එතකොට මේ සෙනවියා ඊටාම ක්‍රූර පාලකයෙක් විදිහට ක්‍රූර ලෙස මනුෂ්‍ය ඝාතන සිද්ධ කරනවා. ගැබිනි මව්වරුන්ගේ කුස පළලා දරුවෝ එළියට ගන්නවා. ඒ වගේම කුඩා බිලිඳුන් මිරිස් ගල් වල තියලා වංගෙඩි වල දාලා කොටනවා. ඒ වගේම කුඩා දරුවෝ උඩට විසි කරලා කඩුතුඩු මතට ගන්නවා. ඒ දරුවෝ කෑ ගහන සද්දේ කුකුල කෑ ගහන සද්ද කියලා ඔවුන් හිනහ වෙනවා. උසුල් විසුලු කරනවා. ඉතින් මේවා දකින දුමුංග කොරයාට මේ ක්‍රියාව එපා වෙනවා. තමන්ගේ රටේ සිටින තමන්ගේ ස්වදේශික ජනයාට මේ කරන අපරාධයට මොහු එරෙහි වෙනවා. ඒ එරෙහි වෙලා අවසානයේ දුමුංග කොරයා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට ඇවිල්ලා තමන්ම රාජ්‍යත්වයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ ප්‍රකාශයට පත් කරලා ඔහු විශාල සටන් මෙහෙයවනවා. ඉතින් මේ සටන් විමල ධර්මසූරිය රජතුමාට ආරංචි වෙලා විමල ධර්මසූරිය රජතුමාගෙන් හිතවත්කම දිනාගෙන ඔහු කටයුතු කරනවා පහත රට ප්‍රදේශවල. ඉතින් එක වෙලාවකදී මේ දුමුංග කොරයා එහෙම නැත්නම් ඉදිරිල්ලේ රාළ හැටියට තමන්ගේ නම වෙනස් කරගෙන අර පැවති ආගම වෙනස් කරගෙන ඔහු සිංහල බෞද්ධ නායකයෙක් හැටියට නැවත කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ කාලේ ඒ පතපොතේ සඳහන් වෙනවා ඔහු 8000ක විතර සේනාංකයක් සංවිධානය කරගෙන පෘතුගීසීන්ට එරෙහිව සටනට සූදානම් වුණා කියලා. එතකොට මේ අද අපි ආපු කන්ද දෙවොල් කන්ද වැදගත් වෙන්නේ මේ දෙවොල් කන්දේ තිබිලා තියෙනවා බලකොටුවක්. එතකොට අර බණ්ඩාරගම ප්‍රදේශයේ රයිගම් රාජධානියේ අටුළුගම ප්‍රදේශයේ ඉඳලා 8000ක් විතර පිරිසක් එක්කහුව කරගෙන මේ ස්ථානයට ඇවිල්ලා මේ බලකොටුවට පහර දෙන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ බලකොටුව ඉතා දුර්වල බලකොටුවක් හැටියට පේන්න කටයුතු කරලා තියෙනවා එදා හිටපු පාලකයෝ. ඉතින් පෘතුගීසි සේනාව මේ කන්ද වටේම මීට එහා පැත්තේ තියෙන්නේ කළුගඟ වටේ සැඟවිලා ඉඳලා මේ දුර්වලයි කියලා පේන්න තිබිච්ච ස්ථානයට ඉදිරිලේ රාළ ආවට පස්සේ ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් ඒ ප්‍රහාරයෙන් පසුව ඉදිරිලේ රාළ දුර්වල වෙනවා. අවසානයේ මේ ඈත ප්‍රදේශවල තියෙන කුඹුරු ඒවැ සැඟවිලා දවස් ගණනක් කුසගින්නේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කුසගින්නේ හිටපු ඉදිරිල්ලේ රාළ නායකයාට කොස්කෙඩිය ඒ කියන්නේ අතම්ම කෙනෙක් කොස්කෙඩියක් තම්බලා කන්න දීලා තියෙනවා. ඊට පස්සේ මේ කතාව ඇති වෙලා කොහොම හරි ඒ අතම්ම දැනගෙන තියෙනවා මේ ඉන්නේ ඉදිරිල්ලේ රාළ කියලා. එතකොට ඒ විටත් ප්‍රවෘත්ති අනබෙර යවලා තියෙනවා මේ හිටපු පාලකයා ඉදිරිලේ රාළව ගෙනත් දුන්නොත් තෑගි භෝග කාසි 50 දෙනවා කියලා. ඉතින් සුළු කාසි ප්‍රමාණයකට ඉදිරිලේ රාළව අර ආත්තම්මගේ දරුවෙක් විසින් පාව දුන්නා කියන ඉතිහාස ප්‍රවෘත්තිය තියෙනවා. හැබැයි ඉදිරිලේ රාළව අරගෙන ගියාට පස්සේ පාලකයෝ අර ගම්වාසීන් විසින් ඒ ආත්තම්මවත් ඒ දරුවවත් කඩුගාලා මරණයටපත් කරා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා පහත රට රයිගම්පුර රාජධානියේ පෘතුගීසින් සමග ඇතිවෙච්ච සටන් වලින් ස්වදේශීය නායකයෙක් වෙච්ච ඉදිරිල්ලේ රාළ ඝාතනයට වූ උඩුවර ප්‍රදේශයේ තමයි මේ දෙවුල් කන්ද පිහිටා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතා අපිට ඓතිහාසිකව ගත්තහම ඉතා වැදගත් ස්ථානයක්. නමුත් අවාසනාවන්ත කරුණ තමයි මේ ප්‍රදේශවල අය
මේ සම්බන්ධයෙන් කරුණු කාරණා බොහොම අඩුවෙන් තමයි දන්නේ. ඉතින් අපිට අද සෑහෙන වෙලාවක් ගියා මේ ස්ථානයට එන්න නිවැරදි තොරතුරු සොයා ගන්න බැරි වීම නිසා. කොහොම හරි අපි මේ ස්ථානයට අද ආවා. නමුත් හැන්ද වෙච්ච නිසා අපිට දෙවොල් කන්ද තරණය කරන්න බැරි වෙනවා. මේ උඩ අපිට වාර්තා වෙනවා බලකොටුවේ නටබුන් තියෙනවා කියලා. ඒ වගේම ගල් ගුහාවක් තියෙනවා කියලා. අඩි 7-8ක විතර විශාල ගල් ගුහාවක්. ඉතින් අපි ඊළඟ දවසේ අපි ඒ වෙනුවෙන් කාලය යොදා ගන්න වැය කරන්න අපි සූදානම් වෙනවා. ඔබටත් පුළුවන් නම් අඟුරුවාතොට පාරේ කියන්නේ බණ්ඩාරගමෙන් රයිගම් පාරේ ඇවිල්ලා නාතුපානෙන් ආපහු මේ පැත්තට එනකොට ගඟ දිගේ එනකොට විහාරයක් තියෙනවා. ඒ විහාරේ අසලින් උඩට මේ දෙවොල් කන්ද තියෙනවා. ඉතින් මේ ස්ථානවලට ඇවිල්ලා ඓතිහාසික ගවේෂණය කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඉතින් ඒක තමයි අපිට දැනට ඔබත් එක්ක බෙදා හදා ගන්න තියෙන කාරණේ.